ආයුබෝවන් ඔබ සම ටීවී ලංකා කියන මාගේ channel එකට සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. අද අපේ සමාජයේ මහත් ආందోලනාත්මක කතාවකට ලක් වී තිබෙන ක්‍රමයක් තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා. මේ කතා කරන කිසි කෙනෙක් හරියට මේකේ අතීතයේ නොදැන කතා කරනවා. මේ කියනවා මේ ආණ්ඩුව ගෙනල්ලා තියෙන්නේ ගෝඨාභය ගෙනාපු ඒගොල්ලෝ. රනිල් ගෙනාපු ඒගොල්ලෝ. මෙන්න ඇත්ත මේ සිද්ධියේ. 2020 වර්ෂයේදී ආසියානු සංවර්ධන බැංකුව ඒෂියන් ඩෙවලොප්මන්ට් බැංක් ලංකාවට ප්‍රදානය කළා ඩොලර් මිලියන 400ක්. කුමක් සඳහාද? අප රටේ තියෙන අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංස්කරණ. මොකද අපේ රටේ තියෙන්නේ මහා යල් පැන ගිය අධ්‍යාපන ක්‍රමය. අධ්‍යාපනයේ විශේෂයෙන්ම රටේ අනාගතයේ සංවර්ධනාත්මක ක්‍රියාපිළිවෙලකට දරුවන්ම හැඩගැස්වීමට සකස් විය යුතුයි. මම අහන එක ප්‍රශ්නයක්. අද මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ගැන කතා කරන බණ දේශනා කරන කවුද කියන්නේ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එපයි කියලා? නෑ. ඒ හැම කෙනෙක්ම කියන්නේ අපේ රටේ අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංස්කරණය කළ යුතුයි කියලා. ප්‍රශ්න මේකයි. අවුරුදු 76ක් ගිහිල්ලා තියෙනවා නිදහස ලැබලා. මොන ආණ්ඩුවද හරියට මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කරේ? ඇතමුන්ගේ නව දහවල පත්‍රිකා රාජ්‍ය පාලනය කරපු අය තමයි මේ විරුද්ධ පක්ෂයේ ඉන්නේ. මේ විරුද්ධ පක්ෂයේ ඉන්න මේ බලු රෑනම කහගෙනවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කළ යුතුයි කියලා. ඇයි ඒගොල්ලෝ නොකළේ? මගේ ප්‍රශ්නේ ඒකයි. මෙතෙක් කල ඔය විරුද්ධ පක්ෂයේ ඉන්න ඔය පක්ෂ කණ්ඩායම් පොදු පෙරමුණ, සමගි පෙරමුණ, UNP ඔය ඉන්න හැමෝම මේ රට පාලනය කරපු අය, ඒකට හවුල් වුණ අය. මෙතෙක් කල අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් නොකළේ ඇයි? ඒකට උත්තර දෙන්න. ඒගොල්ලන්ට කරන්න ඕන තරම් කාලයක් තිබුණා. මේ ඊයේ පෙරේදා හිටපු ඇමතිවරයෙක් කියනවා අපේ ආණ්ඩුවක් එනකන් ඇවිල්ලා මේ දේ කරනකන් මෙතෙක් කල ආණ්ඩු කරපු අය. එයා කියනවා අපේ ආණ්ඩුවක් එනකන් එනතුරු මේ ප්‍රතිසංස්කරණ යෝජනා කවුරුත් එක්ක හසු වෙලා කරන්න ඕනයි කියලා. ඒගොල්ලෝගේ ආණ්ඩුවක් එනතුරු ආයෙත් ඉන්නේ නැහැ. මෙතෙක් කල එනතුරු කියන්නේ මොකටද? ඒගොල්ලෝ තමයි මේ රටේ අතීතයේ ඇමතිවරුන් වෙලා හිටිය අධ්‍යාපන ඇතුළු අගමැති ජනාධිපති මේ අය හිටියා. මෙයා කළේ නැහැ. මේකේ සත්‍ය සිද්ධිය මම කියන්නම්. 2022 වර්ෂයේදී ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 400ක් අපිට ප්‍රදානය කරලා 2020 අවුරුද්දේදී ඒ 400න් 200ක් රජයට දුන්නා. මේක වැඩ පිළිවෙල හරි ගස්සන්න. අවුරුදු 5ක කාලයක් දෙනවා. 2025 දී නැවත ඉතුරු ඩොලර් 200 දෙන පොරොන්දුව මත. ඒ කාලේ කවුද හිටියේ රජේ? ඔය කැහගෙන කට්ටිය නේද හිටියේ? ඒගොල්ලෝ මේ ඩොලර් 200 අරගෙන කළේ මොකක්ද? අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කරනවායි කියලා ආසියානු සංවර්ධන බැංකුව 2020 දී ප්‍රදානය කර ඩොලර් මිලියන 200ට මොකක්ද වුනේ? ඒක අවභාවිතය කරගත්තා උන් හොරා කෑවා. ඒක දන්නවනේ. අද දූෂණය වංචාව කරපු අය තමයි ওই විරුද්ධ පක්ෂයේ ඉන්නේ ඒ පිළිදෙනා. සජිත් කොහොමද රස්තාවල් දෙන්න උස මිටි සංස්කෘතික ත්‍රිකෝණයෙන් ඒ මුදල් කාබසීනේ කරයි කියනවා. රනිල් ආයෙත් මට අමුතුවෙන් කියන්න උඹනා නැහැ. එයා මේ ඊයේ පෙරේද එංගලන්තේ පුජ්‍යලික චාරිකාවක් ගිහිල්ලා රජයේ මුදල් වලින් ඒක ගෙව්වා. බැංකු හොරකම මහ බැංකුවේ
බිලියන් ගාණක් ගහලා අපේ රට බංකොලොත් කරේ කවුද? රනිල් සහ ඒ සහචර පිරිස නොවේද? අද ඔය ගහගෙන කට්ටිය නෙමෙයිද එතන හිටියේ? ඒකට ෆුට් නෝට්ස් ගහපු අයකුත් ඉන්නවනේ. ඒ අය ඉන්නේ කොහෙද දැන්? ෆුට් නෝට්ස් ගහුවේ. ඒ අය කොහෙද ඉන්නේ? ඔය සේරම කට්ටිය හොරකම් කරපු කට්ටිය, දූෂණය අල්ලස දූෂණය කරපු කට්ටිය මේ රජය 2024 දී පත් වුණා. ඒ සියලුම දේවල් එකවතාවේ කරන්න බෑනේ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සඳහා කණ්ඩායමක් පත් කරා. එයාට බාර දුන්නා. ප්‍රතිසංස්කරණ කටයුතු කොයි විදිහටද යමුවා සොයාලා බලලා ඒ අය යම් කිසි වැඩසටහනක් කරගැස්සුවා. අගමැතිනිය ඔය එකින් එක බැලුවේ නැහැ. බලන්නත් බෑ. ඒක කරන්න උපදේශ මාලාවක් දීලා ඒ අය පත් කරා. ඒ අය වැරද්දක් කරා. 6 වෙනි ශ්‍රේණියේ මොඩියුල මොකද අස්වාභාවික අසම්මත වෙබ් අඩවියක සතහනක් එහි කරලා තියෙනවා. මේක දැනගත්තම රජය ඒක පිළිගත්ත ඕවම ඒක කරලා තියෙනවා. ඒක කරපු අය සොයන්න කමිටුවක් පත් කරා. ඒ කමිටුව වාර්තාව ලැබුණම කවුද මේ වැරද්ද කරේ? ඇයි මේ වැරද්ද කරේ? ඒ අයට ජීවිත දඬුවම මොකද්ද? ඒ අනාදී විස්තර අපිට දැනගන්න පුළුවන්. නැතුව මේ විරුද්ධ පක්ෂයේ ඉන්න සෑම දෙනාම එක්කාසු වෙලා අපහාසාත්මක විදියට ඊටමත් පහත් අන්දමින් මේක විවේචනය කරනවා. විවේචනය කරනවා නම් බුද්ධිය මත විවේචනය කරන්න. බුද්ධිය මත විවේචනය නෙමෙයි කරන්නේ වනචර කාටවත් පිළිගන්න බැරි අසම්මත ඒව අහන්නත් බෑ. විශේෂයෙන් මේ දරුවන්ට අධ්‍යාපනය පිළිබඳව. ඔව් මේ කියන කතාව අහන්න පුළුවන්ද? අහන්න බෑ. පාර්ලිමේන්තුවේ කරන කතාව. ඒක කිව්වොත් ඒකට එකම වචනය වනචාරී. වනචාරී කතාවන් කරන්නේ. රජය කිව්වා. ඔව් අපි ඒ වැරද්දක් වෙලා තියෙන බව පිළිගන්නවා. ඒ මොඩියුලේ ඒ පිටු අයින් කරලා අන්තිමේදී මහජන හඬට කීකරු වුණා. කීකරු වෙලා කිව්වා මේ 6 වෙනි ශ්‍රේණියේ සිට කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණය 2027 දී කරනවා. දැන් ඒ යෝජනාවල් තියෙනවා. ඒ යෝජනාව පිළිබඳ විවේචනයක්. ඒ යෝජනාව පිළිබඳ බුද්ධිමත් අදහස් තියෙනවා නම් මේ අයට දැන් ඉදිරිපත් කරන්න පුළුවන්. ඉසේ නොකර ඉසේ කරන්නේ නැතුව නිකම් බොරුවට ආණ්ඩුවට මඩ ගැහිීමේ ව්‍යාපාරයක් කරන්න එපා. මේ රජය පත් කරේ මහජනයා. පත් කරේ අවුරුදු 5කට. අවුරුදු 5ක කාලයක් උන්ට වැඩ කරන්න ඉඩ දෙන්න. අපිට පේන්නේ වැඩ කරගෙන යන විදිය. දැන් බලන්න. මේ පසුගිය කාලයේදී ඇති වුණු මහත් ව්‍යසනය කුණාටුව තද වර්ධික වර්ෂාව නිසා මේ රටට වුණ පාඩුව ඒක නැවත රට ගොඩනැගීමට හොඳ වැඩ පිළිවෙලක් ඇති කරා. ඒ විතරක් නෙමෙයි පිට රට විදේශීය රජයන් අපිට විශාල වශයෙන් මේකට ආධාර කරන්න එනවා. අර පහුගිය කාලේ හිටපු ආණ්ඩුවල ඒ විදේශ රජයන් මොකද කරේ? ආයෝජනට ආවද? උන් ආයෝජනට ආවා නෙමෙයි. උන් කිව්වා ඔබගේ රජයේ ඇමතිවරු මැති ඇමතිවරු පගාව ඉල්ලනවා. දූෂිතයි. ඒ නිසා මේ පටන් ගත්ත ව්‍යාපෘති නතර කරා. ජපානයේ නතර කරේ නැද්ද? අපේ ඇමතිවරයෙක් ගිහිල්ලා ලේන් 6ක් හදන්න තිබුණු එක නෑ ඒක 4කට කරන්නයි කියලා. ඒකේ ගතමනාව ඒ ඇමතිවරයාට ඉල්ලුවේ නැද්ද? මේක කිව්වේ හිටපු ජනාධිපතිවරයෙක්. ඒ රටට ගිහිල්ලා කවුරුත් නෙවෙයි සිරිසේන. ජනාධිපතිතුමා ජපානයට ගිහිල්ලා ඇවිල්ලා කිව්වා මෙන්න මේ ඇමතිවරයාගේ නමක් කියලාම එයා මෙන්න මෙහෙම කරයි කියලා. ඊළඟට කටුනායක ගුවන් තොටුපොළ සංවර්ධනය කිරීමට විශාල ආධාර මුදලක් ලැබුණ අවස්ථාවේදී ඒ කටයුතු කරගෙන යන්න ඉඩ නුදුන්නේ කවුද?
ඇමතිවරේ. මේ ඇමතිවරයා පගාව ඉල්ලුවා. ගතවනමා ඉල්ලුවා. කොමිස්ට් ඉල්ලුවා. ඒ රජය ඒක නතර කරා. නමුත් දැන් බලන්න මේ සියලුම රාජ්‍යයන් එකහසු වෙලා මේකට උදව් උපකාර කරන්න ඇවිල්ලා. ඊයේ පෙරේද මේ දවස් දෙකකට ඉස්සෙල්ලා චීන විදේශ ඇමතිය ඇවිල්ලා කිව්වේ මොකද්ද? පාලම් 60ක් හදන්න ඔවුන් බාරගත්තා. ඉන්දියාව විශාල වශයෙන් ආධාර කරලා ඔවුන්ගේ වෛද්‍ය කණ්ඩායම ඉංජිනේරුවරු මේ රටට එවලා ඒ ව්‍යසනය වුණ පාඩුව මකා ගන්න හරි ගස්සගෙන නැවත රට ගොඩනැගීමට ඔවුන් වැඩපිළිවෙලක් දුන්නා. අපේ රටේම LOC ආයතනය බාර අරගෙන තියෙනවා. මේ ටීවී එකේ පෙන්නනවා. සිරස ටීවී එකේ පෙන්නන්නේ දිවිසරියේ කියලා. පාසල් 200ක් හදනවා. එම සමාගම් බාර අරගෙන. මොකද එහෙම කරන්නේ? මේ රජයේ ක්‍රියාපිළිවෙල අර පෙර රජයන් වගේ නොවේ කියන විශ්වාසය නිසා පෙර රජයන් මොකද කරේ? දූෂණය, කොමිස් ගැහිල්ල, පගා ඉල්ලීම, පොරොන්දු ඉටු නොකිරීම. අන්න ඒ කාරණා නිසා අපිට පෙනෙනවා මේ රට යන ක්‍රමය අනුව මේ කිසියම් සංවර්ධනයක් ඇති වෙයි. ඒ වගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාව ඉතා අවශ්‍ය දෙයක්. උවමනාමෙන් කර යුතු දෙයක්. මේ පහුගිය කාලේ හිටපු රජයන් නොකළපු දෙයක්. ආසියානු සංවර්ධන බැංකුව මුදල් දීලා 2020 වර්ෂයේදී දුන්න ඩොලර් 200ට ඒක කවුද කාබාසිනිය කරේ? ඒක මොකද්ද කරේ? තුට්ටු දෙකක වැඩක් කරාද? තුට්ටු දෙකක වැඩක් කරාද නෑ. දැන් මේ රජය වැඩේ පටන් අරගෙන කරනකොට මේ ඉන්න බලු රැන ගහගෙන උඩ පුරනවා. අර කියමනක් තියෙනවා. බල්ලෝ උඩ පරිදි නමුත් ගැල යා යුතුයි කියලා. Dogs might bark but the caravan must go. ඒක තමයි සිදුවෙන්නේ. අවුරුදු 5ක් යනතුරු මේක රජු වට්ටම් හම්බෙන්නේ නැහැ. මේ රජය නියමාන්දමින් නියම වැඩ පිළිවෙල කරනවා. ඒක අපිට පේනවා. මේ පහුගිය ගත වුණ එක අවුරුද්දයි ලංකාවේ වැඩිම ආදායම් බද්ද එක්කහසු කරගත්තේ මේ වර්ෂයේදී. රේගු බදු ඉහළම මුදල් එක්කහසු කරගත්තේ මේ වර්ෂයේදී. විදේශිකයන් සංචාරකයන් මේ රටට පැමිණි වැඩිම සංඛ්‍යාව පැමිණියේ මේ ගත වුණු වර්ෂයේදී. විදේශයන්හිල් වැඩ කරන අපේ ශ්‍රමිකයන් එවන මුදල් රෙමිටන්සස් වැඩිම ප්‍රමාණයක් ලැබුණේ මේ වර්ෂයේදී. ඒ නිසා ඩොලර් වලින් අපිට පාඩුවක් වෙන්නේ නැහැ. ඒ මොන කරන මුදල් ලැබෙනවා. රජයට මුදල් තිබුණු නිසා තමයි 25,000 50,000 1 ලක්ෂ 2 ලක්ෂ 50 ලක්ෂ 50 වෙනකන් මේවා දීලා නැවත රට ගොඩ නැගීමට ඔවුන් වැඩ සැලැස්මක් කියලා. ඒ නිසා විරුද්ධ පක්ෂයේ ඉන්න අයට මා හිතා කියනවා ඔය බුඩ පුරන් නැතුව මේ යන යෝජනා ක්‍රමයන්ට සහයෝගය දීලා රටේ කටයුතු රාජ්‍ය කටයුතු කරන්න. එවිට ඔබට මහජනයා ඔබ කෙරෙහි විශ්වාසයක් තමයි. බොහොම ස්තුතියි.